රත්නසිරි මාමා මතකයිද මාව? මට මේ මම කරා ඉන්නේ ආයෙනු ඉන්නේ අපි අහම්දාගත්තනේ මතකයිනේ? සාර්කේ මාසේ තයින්දා මං දන්නවා ඉස්පිරිතාලේ ඉඳන් ආවා කියලා. ඒක නම් දන්නවා. මට එන්න බැරි වුණා ඊට පස්සේ. අද ඒ කියවන්නේ මම පොඩ්ඩක් බල්ල යන්න ආවෙද? මේ ආපුරුද ඉතින් නෝනා මම නෑ අද මම තනියෙන් ආවේ. තනියෙන් ආවේ කියන්නේ මම මේ වෙන ගමනක් යන ගමන. මොකද දැන් තාත්තේ හොඳින් ඉන්නවද? කට්ටිය එනවද බලන්න? කවුරුද දෙන්නේ? දැන් කොහොමද කන්නේ බොන්නේ? අද කවුද කෙනෙක් මේ ඉලිවත්තා කියන්නේ අඩුපාඩු මොනවද තියෙන්නේ? මොනවයි කියලා දන්නේ හ්ම්. නෑ යොම ඉන්නවා. එහෙම කියන්න එපා. මැරෙන්න තව කොච්චර කල් තියෙනවද? දැන් නේනවල ආයමාරු ගන්න. අමාරුයි. මොකක්ද අර රෙදියෝ එකක් හොදන්න අරන් යනවා කියලා ගෙනිහිල්ලා කවුද ගෙනාවේ නැන්නේ? අර මාල් මාඩුවේ. ඔව්. මගේ විජොක්කම ගාමින් කියන්නේ අර ගානු දෙන්න. න්යාලා දුන්නේ නැහැ නේ. හොඳ වෙන්න. මම අනකනේ සමන්ද මේක මේ කොල්ලයි. හ්ම්. ඔය ඉස්සරහ බේබෙනි. ඔව්. මොනවද තියෙන අඩුපාඩු ඉතින්? දැන්. ඔයාට account එකක් මේ open කරගන්න හම්බුන්නේ නැහැ නේ. නෑ මට පුතේ නෑ. මොකද දන්නවද මේ මුතුමා එදා දුන්න ඒ සල්ලි යොදින් තමයි තාමත් මේ පොඩක් හ්ම්. අර ඔයාගේ account එකක් තිබ්බනම් මේ account number එක මට වීඩියෝ එකත් එක්ක දාපුවාම account number එකට සල්ලි දානවා. ඔයාමට 50 වගේ විසාරයි. මොනවද දැන් ඔයාට මේ බලන් ඉන්න කට්ටියට කියන්න තියෙන මාමි? මම ඉතින් මගේ පුතේ මට උදව් කරන්න ඉන්නේ මගේ පුතා විතරයි. ඔව්. හරිද? මට උදව්වක් කරනවා නම් මට වැඩි කල්පනාවකුත් නැහැ නේ. මගේ පුතාට කළාවත් ඔයා ඇවිල්ලා මම බලනවනේ. ඔව්. මට ගන්නේ ලොකු මුදල් ඔයා. ඔව්. ඔයා නැත්තම් මට කවුරුවක් ඇත්තෙත් නැහැ. ඔව්. අපි ඉතින් අවතක් කරන්නේ. මට කියන්න දෙන්නේ හැමදාම ඇවිල්ලා බලන්නේ මගේ පුතානේ. මගේ පුතා බලා. ඔබතුමා තමයි දැන් මේ මාව බලන්නේ. ඔබතුමා කියන්නේ පුතා කියන්න මට. පුතා තමයි බලන්නේ. ඔව්. ඒක නිසා මට කරන උදව්වක් පුතාට කළ පුතා වුණේ ඉනිකට යනකොට නේද? තව දෙයක් තියෙනවා මේ දැන් මොනවද පිටි කිරි පිටි අරව මේවා තියෙනවද? වන්න මොකුත් නැහැ නේ. වාට මේක ගාන්න මේ ස්ට්‍රී පෝෂන්. ටීපෝසයක් මේ හරි මෙහෙම කරන්න අම්මා. මම ලබන සතියේ ඉරිදා එන්නම්. එනකොට ඔයාට සස්ටජන් එක අනේ රාජා දුවෙක් කියන්නේ. දුව එක්කන් එන්න. එක්කන් එන්න. මේ සස්ටජන් එක්කුයි නෙස්ටමෝල්ට් එක්කුයි මම අරන් එන්න ලබන සතියේ එනකොට. කයින් හරි මම මට ආපනේ එයා මොකුත් එපා. ආවම ඇවි. දැන් මේ වෙලාවේ මගේ අතේ මේ සල්ලි නැහැ. ඒ හින්දා මම මේ ආයෙ එනකොට මියල් දෙන්න. ආයෙ එනකොට කියලා ලබන ඉන්න දෙන්න. සල්ලි එපා. මට ආපේ කරුදියා. ආපේ කරුදියා. මේ මම ලබන සතියේ ඉරි දෙන්නම් ආයෙ. ලබන සතියේ ඉරි දෙන්නම් ආයෙ. ආයි. එනකොට අරන් එන්නම් ඒවා ටික. ඒක වන්නේ. ඒක ඇවිල්ලා බලන්න එන්න. ඒකත් මට ලොකු අයියා. මේ හරි එහෙනම් මේ මාමි මං ගිහිල්ලා එන්නම්. ඔයසන්න පත්තින්නන් බීදයි. එහෙනම් පරිස්සමෙන් ඉන්න. ගම්බාර අපච්චි බීදයි. හරි පරිස්සමෙන් ඉන්න එහෙනම් තමයි ගිහිල්ලා එන්න.